ඔන්න ඉතින් යාළුවනේ අද මට වරුවක් විතර හොඳ පාරේ හයර් එකක් හම්බුණා. ඉතින් අපි මේ හයර් එක යන ගමන් තමයි මේ ඉන්නේ. වෙලා තියෙන්නේ ඉතින් මෙහෙමයි. පාරේ හයර් එකක් යනකොට ඒගොල්ලෝ කියන තැන් වලට ඉතින් යන්න වෙනවා. ඒක තමයි කතන්දරේ. ඉතින් අපි යනවා. අනිත් එක තමයි මේ පාරේ මේ ගමේ සාමාන්‍ය ගම්බද ඇතුළටනේ මේ හයර් තියෙන්නේ. එතකොට මේ වගේ ඉතින් ට්‍රැෆික් එකක් නැහැ. පාරවලුත් හොඳයි. ඇරලා යන්න පුළුවන්. ඉතින් ඒක තමයි තියෙන ලොකුම වාසිය. එතකොට අපිට තෙල් පිච්චෙන එකක් නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ හයර් එකකට මම නම් කිලෝමීටරයකට 100ක් වගේ අය කරනවා. ඉතින් මේක මේ වගේ හයර් හම්බ වෙනවා නම් අපිට පාරවල් වල රස්තිය අඩු වෙන්න ඕනේ නැහැ. සුපිරි හයර් තමයි ඉතින් මේවා. අපි ගිහිල්ලා බලමුකෝ මේක කීයක් විතර හයර් එක ගන්න පුළුවන් හයර් එකක්ද කියලා. අනිත් එක තමයි මචං මේක මේ පාරේ හයර් කියන්නේ මේ පාරේ හයර් කියන්නේ අපි ඇප් වලට දුවන අයනේ. එතකොට මේ පාරේ කවුරු හරි කස්ටමර් කෙනෙක් ඉඳලා මෙහෙම අත දැම්මහම අපි ඉතින් නවත්තලා ඒ අය හොඳයි කියලා හිතෙනවා නම් ගන්නවා. ඉතින් හැම කෙනාම මේ අත දාන පළියට අපි නවත්තලා මේ සුම්ම ගන්නෙ නැහැ. මොකද දැන් ඇවිල්ලා හරියට ওই වගේ අත දාලා අරන් ගිහිල්ලා රොබරි දෙන අය ඉන්නවා. ඒ නිසා හරි පරිස්සමෙන් හොඳයි කියලා හිත කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා ගත්තා. ඉතින් අරගෙන යනවා. ගොඩක් දුරට මම සාමාන්‍යයෙන් ওই වයසක අය ඒ වගේම ඔය කපල්ස් වගේ ඉන්නවා නම් අරන් යනවා. සාමාන්‍යයෙන් ওই ගෙවල් වලින් සමහර වෙලාවට කෝල් එකක් දුන්නාම එතකොට අපිට විශ්වාසයක් තියෙනවනේ ඒගොල්ලෝගේ ගෙදර ඉඳලා යන නිසා ගොඩක් දුරට ගන්නවා ඒ වගේ හයර් ඉතින්. ඉතින් මේ වගේ හයර් වල ඉතින් ලොකු ලාභයක් තියෙනවා. ඇත්තටම මේ කොච්චර වට ගැහුවත් ඉතින් අර රෝදේ කැරකෙන විදිහට තමයි ගාන වැටෙන්නේ. ඒ නිසා කිසි බයක් කරක් නැහැ. ඉතින් මේ වගේ හොඳට පාරවලුත් තියෙනවා. යන්න පුළුවන්.